දැන් මේ වෙනකොට අයියේ ජීවිත 30ක් විතර මම බේරගෙන තියෙනවා මගේ පේජ් එක. පුංචි පුතාට අවශ්‍ය සියලු මුදල් එක රැයකින් ලැබී හමාරයි. ඒකට මම ස්තුතිවන්ත වෙන්න ඕන ඔතන කාරණා මට ජීක නැති වුණාට වඩා පේජ් එක අරන් දුන්නේ වටිනාකම තියෙන්නේ තව මිනිස්සු. තවත් මුදල් යොදවන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හෝ මම කලින් දරුව වෙනුවෙන් කළ කිසිම වීඩියෝ එකක් මේ වෙරිෆයි කරපු බ්ලූ ටික් එක තියෙන පේජ් එකකින් හැර වෙන කිසිම පේජ් එකකින් හෝ මගේ නමින් තියෙන වෙන මොනම Facebook ප්‍රොෆයිල් එකකින් හෝ තියෙනවා දැක්කොත් මුදල් යොමු කරන්න එපා. ඒවා ස්කෑම් අහුවෙන නම් එපා. මේ හිරුස්ටා වේදිකාව ජයගත් මනේත් සංජය නම් ගායකයා තම මුහුණ පොතේ තැබූ සටහනකින් කොටසක්. ඒ වගේම ඔහු මෙහෙමත් කියලා තිබුණා. ආදරණීය කාරුණික හදවත් ඇති ඔයාලා හැමෝටම රුපියලක් හරි යොදවපු ඔයාලා හැමෝටම ෂෙයා කරපු ඔයාලා හැමෝටම ගොඩක් පිං. මැරෙන්න ඉඳපු පුංචි දරුවෝ මම හිතනවා කෝටි ගණන් එකතු කරලා දුන්නේ. ඒක රුපියලක්වත් මම S2කින් නොදැක අවසාන වශයෙන් මම උණුවටුනේ පැත්තේ චූටි දරුවෙක් මම අයියට යද්දි ෆොටෝස් ටික තියන්න. ඒක පෙන්නන්නම් අයියට. ඒ දරුවා අද ජීවත් වෙනවා. කෝටි එකමාරක් සැත්කමට ඕනේ. ඉන්දියා අරන් යන්න ඕනේ. ඉන්දියාවේ ඉඳන් මාස 3ක් ට්‍රීට්මන්ට් කරන්න ඕනේ. කෝටි එකමාරකට වැඩි යනවා. සති 3න් සල්ලි ටික එකතු කරලා දුන්නා. මම වීඩියෝ එක දැම්මහම මේ දරුවගේ තාත්තාගේ ගිහුම් මං කියලා. ඒ දරුවා අරගෙන ගියා. අවුරුද්දක් නොනිදපු අම්මෙකුගේ තාත්තෙකුගේ ඇස් වලට සතුළු කඳු එන්නේ නැත්තේ අද. එයාලා පුළුවන් ඉක්මනට පුංචි පුතා අරන් ඉන්දියාවට ඉගිල්ලෙයි. ඉක්මනටම සැත්කම කරලා පුංචි පුතා hinaවෙන්ම අරගෙන එයි. එයා අපහසුවෙන් නැතුව ආදරෙන් hina වෙන දවස අත ළඟයි. ඉතින් ඔයාලා හැමෝටම අනේක වාරයක් පිං. මටත් දරුවෙක් ඉන්නවා. අයියේ මම කලාකරුවෙක් විදිහට මුදල් උපයනවා වේදිකාවට. බැයි අපි මිනිස්සුන්ගේ වේදනාවක් දකින්න. ඊට කලින් ඔය ලෙඩේමයි අක්මාබද්ධයක් කරන තුන මීගමුවේ අම්මා කෙනෙක් යම්ම කතා කරද්දි මම ඒ දරුවගේ වීඩියෝ එක ගන්න යද්දිත් ඒ අම්මා රුපියල් 100 ටිකට්ස් විකුණනවා මීගමුවේ බ්‍රවුන්ස් බීච් එකේ. එතකොට ඒ දරුවට සතියක්වත් ගියේ නැහැ කෝටි එකමාර අම්මගේ account එකට වැටේ. මෙතෙක් අවුරුදු ගාණක් අපි පුළුවන් විදියට ජීවිත විශාල ප්‍රමාණයට හුස්ම දුන්නා. ඒ පින මෙතකයි කියා නිම කරන්න බෑ. මා එක්ක එකතු වෙලා ඒ දරුවන්ට හුස්ම දීපු ඔයාලට ආයෙමත් පිං. අදත් කතා කරා තාත්තා කෙනෙක් ඒ දරුවගේ කැන්සර් එකක් තිබුණේ ට්‍රීට්මන්ට් කරගන්න මුදල් නැතුව. සියලු මුදල් හම්බුණා ඒ දරුවත් අද හොනේ. දරුවෝ 30ක් මම හිතනවා 30කට ආසන්න මම බේරලා තියන්නේ නැති මේ විදියට. ඉතින් මම කරපු පින මට ලැබි. අදින් මටත් එයින් සමුගන්න අවසරයි. දරුවගේ ඉතිරි වැඩ කටයුතු වලදී මම ඔයාලව අප්ඩේට් කරන්නම්. මේ මනේත් ඡන්දය මෙම අසරණ දරුවා ගැන මුහුණු පොතේ මුලින්ම සටහන් කරලා දාලා තිබුණු සටහනයි. අක්මාව ආශ්‍රිත රෝගයකින් පෙළෙන දරුවෙකුට සැත්කමක් සඳහා අවශ්‍ය මුදල සපයා ගැනීමට ඔහු මෙම සටහන මුහුණු පොතේ එක් කර තිබුණා. එයා දැන් ජීවත් වෙන්නේ ගොඩක්ම අමාරුයි. මේ වීඩියෝ එක වැටෙන්නේ වෙරිෆයි කරපු බ්ලූ ටික් එක තියෙන ෆලෝවර්ස්ලා ලක්ෂ 6ක් ඉන්න මගේ පේජ් එකේ. ඒකට සම්මාදන් වුණ ඔයාලා හැමෝටම ගොඩක් පිං. හැබැයි මම ඒක නතර කළා. ඇයි දන්නවද? මගේ නමින් ෆේක් account හදාගෙන ඔය ගිණුම් අංක වෙනුවට ඒ හොර ගිණුම් අංක ටිකක් දාලා දැන් මේ දවස්වල ලොකු ෆේක් මේ ස්කෑම් එකක් යනවා. මම දැන් කියනවා අනේ කවුරුත් මේ ඒ වගේ වට මුදල් යොමු කරන්න එපා. මගේ account එකේ වීඩියෝස් ටික තියෙනවා. මම එතනින් ඒක හෝල්ඩ් කරේ ඒකයි. මේ හැර වෙනත් කිසිම පේජ් එකක හෝ account එකක මේ වීඩියෝස් දැක්කොත් ඒවට නම් මුදල් යොමු කරන්න එපා. මේ පුංචි දරුවා බේර ගන්න ඔයාලගේ උපරිම දායකත්වය දෙන්න. මේ හැම රුපියලක්ම නිවැරදිවම ලැබෙන්නේ මේ දරුවගේ අම්මගේ ගිණුම් අංකයට. මේ මාසේ අවසානයේ කලින් දරුවා ඉන්දියාවට ගෙනියන්න ඕන අපි මේ පුංචි පැටියව බේරමු. මෙතෙක් අපි එකතු වෙලා ජීවිත 30කට වඩා බේරගෙන තියෙනවා. ඒ හැම මොහොතකම එකදු රුපියලක් හෝ මම දැක නැහැ. ඒ සියල්ල ලැබුණේ දරුවන්ගේ දෙමව්පියන්ගේ ගිණුමට. ඒ නිසා අපි මේ හැම ජීවිතයක්ම බේරුවේ ඒ හැම පිනක්ම ඔයාලට අයිති. පහුගිය ටිකේම ලොකු කලකිරීමක් ඇති වුණා. මොකද අපි බේරපු අද ඉතා හොඳින් ජීවත් වෙන පුංචි දරුවෝ වෙනුවෙන් මම කරපු වීඩියෝ ටික වංචකරුවෙක් ගිණුම් අංක වෙනස් කරලා මගේ නමින්ම Facebook account හදාගෙන දිගින් දිගටම මුදල් ගැරීමේ ජාවාරමක නිරත වුණා. මට හරි සතුටුයි. මම දවසක අර දුර්ගම රජුගේ පින් පොතක් තියන් හිටියලුනේ. මැරෙන කාලේ ඒක එහෙම කියවන මම දවසක ඒක කරනවා. ඇත්තට මට මැරෙන දවසට ගෙනියන්න දේවල් තියෙනවා. මේ දේවල් අයියට කියනවා. නමුත් මම දන්නේ සමහර අය හිතන විදිහ අමුතුයිනේ. මම මාකටිං කියලා හිතනවා. පුළුවන් එතනින් හරින දෙයක් නෑ. මම මාකටිං කරන්නේ නෑ කොහොමත්ම. මම මේ උපයන්නේ ප්‍රසංග වේදිකාවේ මගේ සිංගින් කැපැසිටි එකට, මගේ ටැලන්ට් එකට මම පර්ෆෝම් කරන විදියට මිනිස්සු වාසින් තමයි මිනිස්සු මාව බලන. නැත්නම් මචං උඹට උඹේ මනුස්සකමට මම උඹට ඔය එකක් දෙනවා කියලා කවුරුත් චෝදින්නේ නැහැ. ඒක නතර වුණේම නැහැ. පොලිසියටවත් හොයාගන්න බැරි වුණු විස්තර මම ඒ මනුස්සයා ගැන හොයාගත්තා. පුද්ගලයා හඳුනගෙන ඉන්නේ නීතිය ඉක්මනටම ක්‍රියාත්මක වෙයි. ඉතින් ආයෙම ආදරෙන් ඉල්ලනවා මගේ නමින් තියෙන Facebook account වලට අහු වෙලා මුදල් යොමු කරන්න එපා. ඩොනේට් කරන්න කලින් මේ ටික හොයලා බලන්න. ඇත්තටම වෙරිෆයි කරපු බ්ලූ ටික් එක තියෙන පේජ් එකක්ද වීඩියෝ එක දාලා තියෙන්නේ කියලා. දිනක් ඇතුළත
දරුවට අවශ්‍ය මිලියන 15කට අධික සියලු මුදල් ලැබී ඇති බැවින් තවත් මුදල් ඒ අම්මගේ ගිණුමට බැර කිරීමෙන් වළකින ලෙසයි ඉල්ලා සිටින්නේ. තරුණ සිත් වැළඳගත් මනේත් සංජය වේදිකාවේදී අසාධාරණ මුදලක් අය නොකරන බවට සමාජ මාධ්‍යවල අපිට දකින්න ලැබුණා. මනේත්ගේ මේ මහඟු සත්කාරයල් සේවාවන් අපි අගය කරමු. මම මගේ විදිය ඒක දන්න කාලේ ඉඳන්ම මම පොඩි කාලේ ඉඳන්ම මං වටේ ඉන්න මිනිස්සු ටික දන්නවා මම කොයි වගේ